හරි එහෙනම් ඔයගොල්ලෝ දැන් සම්බන්ධයෙන් අපේ වීඩියෝ සීරීස් එකේ 18 වෙනි වීඩියෝ එකත් එක්ක එහෙනම් එතකොට ඔයගොල්ලෝ දැන් නම් ගණන් 17ක් හදලා ඉවරයි. එතකොට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවාද? හරි. එතකොට අපේ ඉලක්කය ඉන්නේ ගණන් 130ක් හදලා ඉවර කරන එක භාගයට කලින්. එතකොට මේ 18 වෙනි ගාන 9 වෙනි දවස. හරි. එතකොට සීලෝම දැනුවත් කිරීම අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකකින් ගන්න පුළුවන්. ඒ වගේම අපේ ටෙලිග්‍රෑම් channel වලට සම්බන්ධ වෙලා අපිට දැනගන්නත් පුළුවන්. එහෙනම් අපි යන් 2020 පේපර් එකේ ඇප්ලයිඩ් පේපර් එකේ පාර්ට් A එකේ 9 වෙනි ප්‍රශ්නය. හරි. සම්භාවිතාව ගන්න. අපිට තියෙනවා A හා B ඔමේගා නියැලී අවකාශයක සිද්ධි දෙකක්ලු. සුපුරුදු අංකණයෙන් A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව PA කියන එක අපිට දීලා තියෙනවා 3 බෙදීම 5යි කියලා. 3 බෙදීම 5යි කියලා. ඒ වගේම අපිට දීලා තියෙනවා A සිද්ධිය සිදු වූයයි දී ඇති විට B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව P B යට A කියන එක දීලා තියෙනවා 4 යට 1යි කියලා. 4න් 1යි කියලා. හරි 4න් 1යි කියලා. ඊළඟට P සහ A සහ B කියන සිද්ධි දෙකම එකවර සිදුවීමේ සම්භාවිතාව දීලා තියෙනවා 4 යට 5යි කියලා. කියන්නේ මේලේ සම්භාවිතාව දීලා තියෙනවා 4 බෙදීම 5යි කියලා. අපිට කියනවා PB හොයන්න කියලා. PB හොයන්න කියලා. හරි. අපි මුලින්ම මෙන්න මේක පොඩ්ඩක් ප්‍රසාරණය කරගෙන ඉමු. PB යට A කියන්නේ මොකද්ද? හරි. A සිද්ධිය සිදුවයි දී ඇති විට B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. මේකට එන සමීකරණය මොකද්ද? PA ඡේදනය B බෙදීම PA. මේ දෙන්නගේ ඡේදනය එනවා මෙන්න මේ ඉරෙන් මේ පැත්තේ දකුණු පැත්තේ තියෙන එක්කෙනා තමයි යටට එන්නේ. ඔය විදිහට එන්නේ. එතකොට ඔන්න ඔය සමීකරණය PB යට A දීලා දිනවා PA දීලා දිනවා අපිට PA ඡේදන B හොයාගන්න පුළුවන්. එතකොට බලන්න PA ඡේදන B මෙතනින් හොයාගන්න පුළුවන්. PA දන්නවා. PA මේල B දන්නවා. එහෙනම් අපිට මෙන්න මේ සමීකරණය දැම්මනම් PA මේල B ට අපි දන්න මෙන්න මේ සමීකරණය දැම්මනම් PA දන PB ඊට PA ඡේදන B කියන සමීකරණය දැම්මනම් අපිට නිකම්ම හොයාගන්න පුළුවන් PB කියන්නේ කවුද කියලානේ. එහෙනම් මුලින්ම අපි PA ඡේදන B හොයලා ඉමු. PB යට A කියලා කියන්නේ 4න් 1යි. A ඡේදන B තමයි අපි හොයන්න ඕනේ. PA කියන්නේ කීයද? 3 බෙදීම 5යි. මෙතනින් එනවා PA ඡේදනය B කියන එක. PA ඡේදනය B කියන එක එනවා අපිට 20න් 3යි කියලානේ. 20න් 3යි කියලා එනවානේ. 20න් 3යි කියලා එනවා. එහෙනම් මේ සමීකරණය දාමු. මේකේ PB තනි කරොත් මේ සමීකරණේ PB නේ දැන් අපිට හොයන්න තියෙන්නේ. PB තනි කරොත් PA මේලය B ධන PA ඡේදනය B ඍණ PA කියලා නෙමෙයි. එහෙනම් A මේලය B අපි දන්නවා 4 බෙදීම 5යි. A ඡේදනය B අපි දැන් හොයාගත්තා 20න් 3යි. PA අපි දන්නවා 3 බෙදීම 5යි කියලා. ඔය ඔක්කොම ටික ඉවර කරාම අපිට PB කියන එක ගන්න පුළුවන්. මේ සම්පූර්ණ පොදු හරය 20යි කියලා ගන්න. මෙයා 4න් ගුණ වෙන්න නම් මෙතන 16යි මෙතන 3යි 19යි. ඒ 19න් මෙතන 12ක් අඩු වුණාට පස්සේ 7ක් ඉතුරු වෙනවා. 20න් 7යි. 20න් 7යි. හරි. ඊළඟට තව එක කොටසක් තියෙනවා A හා B ස්වයායත්ත වෙන බව පෙන්වන්න කියලා තියෙනවා. ස්වයායත්ත වෙනවද කියලා අහනවා. ස්වයායත්ත නොවන බව පෙන්වන්න. අපි දන්නවා ස්වයායත්තතාව සඳහා සම්බන්ධය මොකද්ද? PA වතාවක් PB කියන ගුණිතය මේ දෙන්නගේ ඡේදනයට සමාන වෙන්න ඕනේ. PA ගුණ කිරීම PB කියන ගුණිතය PA ඡේදන B ට සමාන වෙන්න ඕනේ. අපි එහෙනම් අරගෙන බලමු PA ගුණ කිරීම PB ට උත්තරේ. PA ගුණ කිරීම PB ට උත්තරේ 20න් 7 ගුණ කිරීම 5න් 3 කියලා කියන්නේ 100න් 21යි නේ. 100න් 21යි. එතකොට PA ඡේදනය B කියන්නේ කීයද? PA ඡේදනය B කියලා කියන්නේ 3ට 20යි. මේ දෙන්න සමානද? නෑ. එහෙනම් PA PB ගුණිතය
අසමානයි PA ඡේදන Bට. හරි. ඔන්න ඔය එක අසමානයි PA ඡේදන Bට. එහෙනම් මට මෙතනින් ලියන්න පුළුවන්. එම නිසා A හා B ස්වායත්ත නොවේ. ස්වායත්ත සිද්ධි නොවේ. ස්වායත්ත සිද්ධි නොවේ. හරි. ඔන්න ඒ ගාන ඉතාමත් ලේසි ගානක්. මෙන්න මේ සූත්‍රය මතක තිබ්බනම් කිසිම දෙයක් නෑ ගානේ. හරි. නිකම්ම සමීකරණ ටික දාලා හදන්නයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ලේන ලියන සමීකරණය අනිවාර්යෙන් මතක තියාගන්න. අනිවාර්යෙන් ඒක කොහේදී හරිම පාවිච්චි වෙනවා. අඩුම දෙවෙනි කොටස හරි පාවිච්චි වෙන්න ඉඩ දෙනවා. PB යට ඒ කියන එක මතක තියාගන්න බොහෝ දුරට එන්න සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන දුරට ඒ වගේ සමීකරණ තමයි එන්නේ. එතකොට ස්වායත්තතාව එතකොට මේකත් එක්කම අපිට තව එකක් තමයි අර ඡේදනයක් නැහැ කියන එක. හරි. මොකද්ද අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා කියන්නේ. අපි යන්නේ ඒවා වෙනවා නම් මොකද වෙන්නේ මේ දෙන්නගේ සම්භාවිතාව බිඳුවක් වෙනවනේ. ඡේදනයේ සම්භාවිතාව බිඳුව නම් ඒ දෙන්නට ඡේදනයක් නැහැ. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා කියනවා. අන්න ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ ඡේදනයේ බිඳුව නම් ඡේදනයේ සම්භාවිතාව බිඳුව නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි. ඡේදනය නම් මොකද වෙන්න ඕනේ? අபிශූන්‍ය කුලක වෙන්න ඕනේ. ඡේදනයේ අபிශූන්‍ය කුලක වෙන්න ඕනේ. ඡේදනයේ සිදුවීමේ සම්භාවිතාව බිඳුව වෙන්න ඕනේ. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය කියලා අපි කියනවා. හරි. එතකොට ස්වායත්තතාවයට නම් මොකද කරන්න ඕනේ? PA PB ගුණිත PA ඡේදන Bට සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ. එතකොට ඔකේ අසමානයි. එහෙනම් ස්වායත්ත සිද්ධි වෙන්නේ නැහැ. හරි. එතකොට ඔය ගාන තොතලින් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.